පස්සේ හරි කොහොමද දාගන්න වීඩියෝ ගත්තද මේ රෙඩි කී එක මේ රෙඩි වෙනවා ඊට පස්සේ ඊට පස්සේ මෙයාගෙන් ආයෙ අයින් වෙන්න අයින් වෙලා ඊට පස්සේ මෙයාව ප්‍රෙස් කරන්න නේ මේක ප්‍රෙස් කරන්න ඊට පස්සේ මේ ටික හදන්න පුළුවන් ඒ කියන්නේ ලං කරන එක බලන්න මේ තියෙන්නේ මෙයාව ප්‍රෙස් කරන්න ඊට පස්සේ හැදෙනවා මේක X මේකේ වල ඊට පස්සේ ඔයාට ආපහු මේ ඔයාට මේ තියෙන ප්‍රෝග්‍රෑම් එක ඇවිල්ලා 19 නේ ආපහු මේකේ ගන්න පුළුවන් මේ තියෙන බටන් වර්ග අර බාටක් මොකක්ද ඒ කියන්නේ ස්ටිච් එක 55යි 41යි මේ තියෙන 34 ආයක ඒ ඕනේ කරගත්තා දුර පල්ලා දාගත්තා ඊට පස්සේ මේක මෙහෙම සිලෙක්ට් කරා ඉතින් අපිට ඕන එක දැන් අපි කිව්මු දැන් මෙයාව 41ක් වදින එක කියලා 42ක් වදින එක ඊට පස්සේ මේක ටච් කරන්න හරි ඊට පස්සේ මෙයාව 42 මේ ඊට පස්සේ ඒක එන්ටර් කරන්න දැන් ඒක තමයි තියෙන්නේ ඊට පස්සේ ඒකේ දුර මේ ළඟ දුර ඒක හදාගන්න මේදී ඊට පස්සේ ස්පීඩ් එක හරි මේක ටෙන්ෂන් එක ඊට පස්සේ වාට පුළුවන් මේකේ මේ දෙපැත්ත හදාගෙන ඊට පස්සේ ආපහු මේකෙන් අයින් වෙන්න දැන් ඊට පස්සේ 16 තමයි වදින්නේ මේ ඊට පස්සේ රෙඩි කරගන්න එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකේ ඉස්සරහ ඔටෝ සේව් වෙනවනේ. ඔව්. ඔටෝ සේව් ඒක සර්කල් ලෝක යනවා නම් අයියෝ අපි. සර්කල් ලෝක යනවා මේ P නම්බර්ස් වලට දාගන්න ඕනේ. දැන් P නම්බර්ස් අයින් ගමේ. දැන් P නම්බර්ස් මේ දැන් මම දාපුවා තියෙන්නේ. ඔයාලට සර්කල් යනවා නම් P නම්බර් එකට දැන් ඔයාලා සෙට් කරපු P නම්බර් එකට වැටුනේ. ඔව්. මේ හරි මම ඔව් ආයි දාන්නම් මෙහෙම. දැන් තියෙන P5 මේ P5 එක තියෙන්නේ. හරි. අපි 16 නේ දැන් මේ 16ද මතකද? ඔව්. 16 දැන් මේ P4ට. හා. මේ P5 මම එකක් දාපු එකක් තියෙනවනේ එකක්. ඊට පස්සේ දැන් ආපහු ඔයාලට මේකෙන් මේ මෙහෙම ගියා. ඊට පස්සේ මේකෙන් අයින් වෙන්න මේ P නම්බර්. ආයෙ ඔයාලට මේක P එකට දාන්න ඕන නම් හරි. මූ ප්‍රෙස් කරා. හරි. ඊට පස්සේ මේ ටිකම අයින් කරලා දාන්න. මේ ටික වැඩක් නැහැ. ඊට පස්සේ මෙතනින් එනවා. දැන් අයින් වෙන්න. මේකෙන් ආවා. ඔයාට ඉතින් මේක ඔයාලා මේක දාමු අපි මේකත් අයින් කරලා අයින් කළා මෙයාට ගියා හරි මේකට ගිහිල්ලා මේක ඇවිල්ලා 42 ගත්තා ඊට පස්සේ මෙයාව එන්ටර් කරා හරිද බටන් එක බැලුවා ඊට පස්සේ මේදී නම්බර් කීයක් දාන්න ඕන P ඇවිල්ලා අපි මේක දාමු 8ට එන්ටර් කරා දැන් 8 තියෙන්නේ එකත් එන්ටර් කරා මේකෙන් 8ට ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ P6 නෑ මේක P6 නේ P8ට දැම්මේ අපි 8 එන්ටර් ඉතින් ඊයට ආවේ